හෙලෝ එවරිවන් ඔන්න ඉතින් අද මාත් එක්ක රස ගුණ කඩල වලින් තෝස එකක් හදන හැටි බලමුද. එහෙනම් එන්නකෝ. ඉතින් මෙතන මම කඩල ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මේකට පිරෙන්න වතුර දාලා අපි මේක පැය 8ක් 10ක් අතර ප්‍රමාණයක් පෙඟෙන්න තියාගන්න ඕන. ඉතින් කඩල ටික පෙඟුනට පස්සේ අපි මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකකට දාගන්නවා. ඊළඟට මම මෙතන ලුණු කපාගෙන තියෙනවා. ඒ වගේම බිත්තරයක් අරගෙන තියෙනවා. ඒත් එක්කම අමු මිරිස් අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම මම මේ කඩල ටිකට අපි අර කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේකට අමු මිරිස් ටික දාගන්නවා. ඒත් එක්කම මම මේකට බිත්තරෙත් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට ලුණු තේ හැඳ දෙකක් දාගන්නවා. ඒත් එක්කම ගම්මිරිස් කුඩු තේ හැඳකුත් දාගන්නවා. ඒ වගේම අපි මේකට පොල් තෙල් මේස හැඳකුත් එකතු කරගන්නවා. ඒකටම වතුර කෝප්පයක් එකතු කරගෙන අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඔන්න ඉතින් දැන් මම කඩල ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. ඉතින් දැන් මම මේක බෝල් එකකට දාගන්නවා. දාගෙන අපේ අර ජාර් එකටම තව වතුර කෝප්පයක් දාලා ඒ ටික මික්ස් කරලා මේ කඩල ටිකට දාගන්නවා. දාගෙන මේ ටික හොඳට විස්ක් කරගන්න ඕන. ඉතින් ඊළඟට මම මේකට පාන් පිටි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටික ඔක්කොම හොඳින් විස්ක් කරගෙන මේ බැටර් එක හදාගන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට ආවහම අපේ බැටර් එක රෙඩි. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ තෝසෙ ටික හදාගන්න. ඉතින් පෑන් එකට ඔයිල් ටිකක් ගාලා අපි අත තද කරන්නේ නැතුව මේ තෝසෙ ටික පරිස්සමට හදාගන්න ඕන. මෙන්න මේ ගානට එනකොට අපි පරිස්සමට මේ තෝසෙ එක අනිත් පැත්ත හරව ගන්න ඕන. ඒ වගේම මේ තෝසෙ ටික අපි හදාගන්න ඕන මීඩියම් හීට් එකෙන්. ඉතින් මම මේ පෙන්නුවා වගේ මගේ තෝසෙ ටික එකින් එක දාලා මේ ටික හදාගන්නවා. ඔන්න ඉතින් මම මගේ අන්තිම තෝසෙ එකත් හදාගත්තා. ඉතින් මේක පේනවනේ හරිම ලස්සනයි, ඒ වගේම ගුණයි, ඒ වගේම හරිම රසයි. ඒ වගේම ඔයාලට මේක බ්‍රෙක්ෆාස්ට් එකකට වුණත් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්. ඉතින් ඔයාලත් මේක හදයි කියලා මං හිතනවා. මගේ වීඩියෝ එකට ඔයාලා ආසයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් මං ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ Cook with Kavi YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ රසම රස recipes බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලාත් මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ තවත් අලුත් රසම රස recipe එකකින් ආයෙත් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්.